හලෝ ගුඩ ඉවිනිං ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ඒ කියන්නේ අතන අපේ වෙසක් ගෙවන විදිය ගැන vlog එකක්. ඉතින් ඔන්න හැමදාම කරනවා වගේ අද හවසත් මම පහන තිබ්බා. ඉතින් යාළුවනේ ඔයාලගේ පැත්තේ වෙසක් කොහොමද? ඉතින් අපේ ගෙදර නම් වෙසක් ඔය විදියට තමයි තිබුණේ. තාත්තා ලොකු කිව්වට පස්සේ ඒ කියන්නේ ඉච්චරමත් ලොකු නැහැ. පොඩි කොඩි වැලක් එල්ලුවා. ගොඩක් දිගයි හැබැයි ඒක. ඉතින් ඇත්තටම කිව්වොත් අද පොඩ්ඩක් හවසලා නිසා දන්නෙත් නැහැ. වැහි වලාකුළුත් තියෙනවා. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔය තියන්නේ අපේ ගෙදර අපි හදපු වෙසක් කූඩු ටික. ඇත්තටම ලියෝරි ඉස්සරහ ලයිට් එක ගැහෙනවා. අපි ලයිට් වලට දාලා තමයි ඔය වෙසක් කූඩු ටික එල්ලුවේ. ඉතින් ඔයාලටත් පුළුවන් කමෙන්ට් එකක් දාන්න මේ ටික බලලා. ඉතින් ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ වෙසක් බලන්න යන්න. ඇත්තටම කිව්වොත් වෙසක් බලන්න යන්නේ මගේ යාළුවයි අපේ පවුලේ අයයි පයින් තමයි යන්නේ. ඇත්තටම ඉතින් ඒක මාරම අර කියන්නේ හොඳ වයිබ් එකක්. කියන්නේ පයින් යනවා කියන එක කියන්නේ අමාරුයි. ඒ වුණාට ඉතින් කට්ටිය එන්න නිසා අච්චර අමාරුවක් දැනුනේ නැහැ. hina වෙවි කතා කර කර ගියා. කොහොම හරි අපි ටවුන් එකට ආවා. ඉතින් ඔන්න දැන් අර 8:00 විතර වෙලා ඇත්තටම ඉතින් අපිට එන්න ගොඩක් වෙලා ගියා. ගොඩාක් සෙනග ඉන්නවා මේ ටවුන් එකේ අද. ඔය තියන්නේ අපි බලපු එක තොරණක්. ඉතින් මේකේ නම මට හරියට බලන්න බැරි වුණා. ඒක ඇත්තටම ඉතින් මානම ලස්සන ලයිට් එකම ගොඩාක් තිබුණා. එතන ගොඩාක් සෙනග හිටියා. ඔය තියන්නේ අපේ තොරණේ පළවෙනි තොරණේ ෆොටෝ එකක්. ඉතින් යාළුවනේ අපි ආයෙත් තව තොරණක් බලන්න තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම කිව්වොත් පාරේ පයින්වත් ඇවිදින්න බෑ. වාහන හිමේ යනවා. මිනිස්සු ගොඩක් පිළිලා. ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි ගියේ. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි අද ටවුන් එක නම්. ඒ කියන්නේ මාරම ලස්සනට තිබුණා. ලයිට් තිබ්බා. ඒ වගේම තමයි සෙනග හිටියා. තව පාර දෙපැත්තේ කඩ ගොඩක් තිබුණා. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි. වෙනදට මේ වගේ එළියක් තිබ්බේ නැහැ මේ ටවුන් එකේ. يعني තිබුණාට මේ විදියට ලස්සනට තිබුණේ නැහැ. අද නම් මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ අපි යන්න තව තොරණකට ගියා. ඇත්තටම කිව්වොත් එතන නම් ඇත්තම කලින් තැනට වඩා මාර විදියට සෙනග හිටියා. අපි කොහෙන් හරි රින්ගල තමයි ගියේ තොරණ බලන්න. ඔයාලට පේනවා ඇති දැන් මෙතන ගොඩාක් සෙනග ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඒ තොරණ කලින් එකට වඩා මට නම් මාර ලස්සනයි. ඇත්තටම කිව්වොත් ඒකේ ලයිට් තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ අර ගොඩක් සූම් කරලා ගත්තේ මම වීඩියෝ එක. ඇත්තටම කිව්වොත් හැම වෙලාවකම වගේ මේ වගේ තොරන් කියන්නේ දකින්න වෙන්නේ නැහැ. ටවුන් එකට ආවට පස්සේ තමයි අපිට මේ වගේ ලොකු තොරණක් හරි බලන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒක නම් මාරම ලස්සනයි. කියන්නේ ලයිට් ගොඩාක් දාලා තිබුණා. ඔයාලට දැන් පේනවා ඇතිනේ තොරණ. ඇත්තටම මට කියන්න තියෙන්නේ මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ ඒ තොරණ ළඟම තිබුණා කානිවල් එකක්. හැමදාම වගේ ගහනමයි කානිවල් එක. ඇත්තටම කිව්වොත් මම අම්මලත් එක්කයි යාළුවොත් එක්කයි බලෙන් තමයි කානිවල් එකට ගියේ. මොකද කානිවල් එකේ මම දන්නවා මේ දවස්වල අර තොරන් බලන්න නිසා මිනිස්සු වැඩි කානිවල් වල. ඇත්තටම ඒක ඔයාලට පේනවා ඇති. අඩියක්වත් තියාගන්න බැරි තරම් විතර සැරේ ඉන්නවා. ඇත්තටම කිව්වොත් අපිට නම් ඉතින් කානිවල් එකේ එක අයිටම් එකකටවත් යන්න බැරි වුණා. මොකද ඒ තරම් සෙනග හිටියා. අර මේ කැරකෙන මේ එකක් තියෙන මට ඒක නම් මතක නැහැ. කට්ටිය කෑ ගහනවා. ඒ කියන්නේ මාරම සද්දෙන් සෙනගත් ඉන්නවා මාරම විදියට. ඒකට පොලිම ගොඩාක් දිගට තිබුණ නිසා අපි කතා වුණේ ඒකට නොගිහින් ඉන්න. ඉතින් යාළුවනේ අපි ඔන්න ආයෙත් අපේ ගමන ආරම්භ කරා. හිමින් තවත් තොරණකට ආවා. ඔය තියන්නේ ඒ තොරණේ ෆොටෝ එක. ඒකෙත් නම නම් හරියට බලාගන්න බැරි වුණා. මොකද මිනිස්සුන්ගේ කියන්නේ ගොඩාක් මිනිස්සු ඉන්නවනේ. ඒ අයගේ ඔළුව වලට අර පල්ලෙහා කොටස වැහිලා තිබුණේ. ඉතින් ඒ තොරණත් මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉස්සරහින් යනවා අපේ සෙට් එක කියන්නේ අයියලා ටික.
ඉතින් ඔන්න යාළුවනේ පාරත් මානව ලස්සනයි. වෙසක් කෝරු එහෙම එන්නලා ඇත්තටම කියොත් ටවුන් එක මම ජීවිතේ මේ විදියට දැකලා තිබුණේ නැහැ. මාරම ලස්සනට තමයි ටවුන් එක මේ පාර නම් තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපේ ටවුන් එකේ තියෙන බස් ස්ටෑන්ඩ් එක. ඒක මාරම ලස්සන විදියට ලයිට් දාලා සරසලා තිබුණා. ඉතින් ඔන්න අපි ආවා කාගේල්ස් එකට. ඉතින් යාළුවනේ කට්ටියගේම සල්ලිත් එක්ක අපේ කාගේල්ස් එකට ආවා. ඇත්තටම කිව්වොත් මම ආසම දෙයක් තමයි මේ ෆුඩ්සිටි යන එක. මොකද අපිට ඕන දෙයක් ඉතින් ගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න අපි එතනට ඇවිල්ලා මොන හරි ගන්න තමයි දැන් යන්න හදන්නේ. කෝල් මොන හරි. ඉතින් ඇත්තටම කිව්වොත් අද ඇත්තටම මගේ ජීවිතේ මම ආසම කරපු දවසක් තමයි අද. මොකද කට්ටියත් එක්ක යාළුවෝ ඊට පස්සේ පවුලේ කට්ටියත් එක්ක අනික වාහන වෙන්නත් නෙවෙයි පයින් තමයි අපි මේ ගමන ආවේ. ඉතින් මට ඇත්තටම අද නම් මානම සතුටුයි. ඉතින් ඔන්න අපේ විනාඩි 10ක් 15ක් විතර ෆුඩ්සිටි එක ඇතුලේ ඇවිදලා කැෂියර් එක ගාවට ආවා. හරිද? ඊට පස්සේ අපි අපේ බඩු ටික අරගෙන ආයෙත් එළියට ආවා. ඉතින් කාගේල්ස් එකෙන් තමයි අපි අද අපිට ඕන මේ කරන මේ මොනවාද ස්නැක්ස් ඒවා ගත්තේ. ඉතින් යාළුවනේ ඇත්තටම කිව්වොත් අපේ පැත්තේ බින්චන් එකක් ඕපන් කරා. මට නම් යන්න බැරි වුණා. දැන් ඇත්තටම කිව්වේ නෑ 10 මාර වෙලාව. ඒත් සෙනගරන් ඉන්නවා මාරම විදියට. ඔය තියෙන පොලිම ඇත්තටම කිව්වේ බින්චන් හැමෝම කියනවා බින්චන් රහයිලු. හැබැයි ඉතින් මම නම් තාම ගියේ නැහැ. ඊට පස්සේ යාළුවනේ අපි ආවා පන්සලකට. අපි දැක්කා එනකොට අපි දැක්කා කැරකෙන කූඩුවක් තියෙනවා. ඒත් ඔය තියෙන්නේ ඒ කැරකෙන කූඩුව. ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි. පන්සල ඇතුළට වෙන්න උනා අපිට ඔක බලන්න අපිට පාරේ ඉඳන් ඔක බලන්න බැරි වුණා. ඉතින් අපි ආයෙත් අපේ ගමන ආරම්භ කළා. අපේ යාළුවෝ ඉන්න නිසා කට්ටියත් එක්කම තමයි ගියේ. ඉතින් ඔන්න අපිත් එක්ක ආපු කට්ටිය පිස්සු නරනවා. ඇත්තටම කිව්වොත් අපි සෙරෙප්පු දෙක අතේ අරන් ආවේ. මොකද අර සෙරෙප්පු දාගෙන ගොඩක් ඇවිද්ද නිසා කකුල් දෙකට නිකන් මොකක්ද යක් වගේ. ඒ නිසා ඉතින් සෙරෙප්පු ගලවන්න තමයි අපිට එන්න උනේ. ඉතින් යාළුවනේ අපි අයි ගෙදර ළඟටම වගේ ළඟ වුණා. ඉතින් ඔන්න කට්ටිය නම් ගියා. හරිද? අපි ළඟ නිසා ඉතින් අපි ඔන්න ගෙදරට ආවා. ඉතින් යාළුවනේ අදට මගේ vlog එක ඉවරයි. ඔයාලගේ පැත්තේ තරන් කොහමද කියලා මට කමෙන්ට් කරලා යන්න. ආයෙ vlog එකක් එනකම් පරිස්සමට ඉන්න. bye.